සුබ දවසක් සියලු දෙනාටම මම සනත් සීසන විරත්නයි. පළමු කොටම මේ වතාවේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබුණු දරුවන්ට මා සුබ පතනවා. ඉතින් මෙම වීඩියෝයෙන් මම අදහස් කරන්නේ ඔබට පණිවිඩයක් දෙන්න. 2028 උසස් පෙළ කලා ක්ෂේත්‍රයේ හැදෑරීම් බලාපොරොත්තු දරුවෝ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය තෝරගන්නවා නම් එයාලා සඳහා අලුත්ම පන්තියක් මුල ඉඳලම ආරම්භන තියරි ක්ලාස් එකක් මම ආරම්භ කරනවා. ඔබ දන්නා මගේ YouTube එකෙත් මම ලෙසන්ස් දානවා. ඒ අර ඔබට මුල ඉඳලම නැවත ආරම්භ කරන පන්තියක් මේ 27 සෙනසුරාදා පෙරවරු 8:30ට 8:30 12:30 හැමදාම පැය 4ක් කරනවා. හරි මේක ඔන්ලයින් Zoom ක්ලාස් එකක්. ඔබ දන්නවා උසස් පෙළ ඉංග්‍රීසි හැදෑරීමේ තියෙන වටිනාකම. ඇත්තටම ඉංග්‍රීසි සාහිත්‍ය කියලා විෂයක් නැහැ. ඉංග්‍රීසි 73 අංක 73 විෂය ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. එකක් සාහිත්‍ය, එකක් භාෂාව. මේ දෙකම එකතු කරලා තමයි ඔබට සාමර්ථ්‍ය දෙන්නේ. ඉතින් ඒ සාමර්ථ්‍ය ලබා ගැනීමට අපේක්ෂා කරන දරුවන්ට අවුරුදු දෙකක් තියෙනවා කාලේ හොඳටම ඇති. දැන්ම පටන් ගමු. ඉතින් මම 27 වෙනි සෙනසුරාදා පෙරවරු 8:30ට ඔබට මූලික හඳුන්වා දීම කරන ලෙසන්ස් ටික ආරම්භක ටික නේ. ඒ නිසා උසස් පෙළ 2028 ඉංග්‍රීසි සාහිත්‍ය හැදෑරීමට අපේක්ෂා කරනවා නම් ඔබ එදාට සහභාගී වෙන්න. එදාට කිසිම අය කිරීමක් නැහැ. පුළුවන් නම් දෙමව්පිය සහභාගී වෙන්න. එදාට විෂය හඳුන්වා දීලා අධ්‍යයන කටයුතු ආරම්භ කරනවා. සාහිත්‍ය කොටසට අදාළ ඔබට කෙටි කතා 6කුයි, නවකතා 2කුයි, නාට්‍ය 2ක් සහ පොයම්ස් කියන කවි 24ක් අධ්‍යයනය කරන්න තියෙන අවුරුදු දෙකේම සිලබස් එක එච්චරයි. දැම්ම පටන් ගමු. හරි. සමහරව අහනවා මේ සාමාන්‍ය පෙළ සාහිත්‍ය කරලා නැතුව පුළුවන්ද කියලා. O level literature නැතුව A level කරන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි පාසලේදී ගැටලුවක් ආවොත් සමහර ඉස්කෝලවල පාසල්වල තියෙනවා සාමාන්‍ය පෙළ ලිටරචර් කරලා නැත්නම් දෙන්නේ නැති කතාවක්. සමහර ඉස්කෝල සමහර ප්‍රින්සිපල් එහෙම කරන්නේ නැහැ. තව සමහර පාසල් තියෙන උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය නැහැ. ඒ නිසා දෙන්නේ නැහැ කියන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල ඔබට පුළුවන් දෙමව්පියත් එක්ක ගිහලා විදුහල්පතිතුමාට කතා කරලා අපි කොහොම හරි සබ්ජෙක්ට් එක කරගන්නම් අපිට අවස්ථාව දෙන්න කියලා එහෙමත් කරන්න පුළුවන්. හැබැයි එහෙමත් කියන්නේ බහුතරයක් පාසල්වල උපාධ්‍යාර ඉංග්‍රීසි ගුරුවරු ඉන්නවා. ඒ නිසා සිසුන් ඉන්නවා නම් විදුහල්පතිතුමා කොහොම හරි ඒකට ගුරුවරයෙක් ඔබට යොමු කරලා දෙවි. ඉතින් සාමාන්‍ය වාර්ෂිකව මේකට විභාගයට පෙනී සිටින්නේ 1600ක පමණ පිරිසක් මුළු ලංකාවෙම. ඒ කියන්නේ සමහර පාසල් ළමයි 2යි 3 දෙනයි 5යි උපරිම 10යි 12යි ඉන්න ඉස්කෝලවල. ඒ ට්‍රෙන්ඩ් එක වැඩි කරගන්න ඕන. උසස් පෙළ ඉංග්‍රීසි විෂය ආධාරණ සිසුන් ප්‍රමාණය වැඩි කරගන්න උත්සාහ කරමු. මේක වටිනවා. ඔබට අනාගතයට වටිනවානේ. කලා ක්ෂේත්‍රයට ලැන්ග්වේජ් කරන අයට ඉංග්‍රීසි සහ තව ලැන්ග්වේජ් එකක් ගන්න පුළුවන් නේ. එහෙම නැත්නම් ඉංග්‍රීසි විතරක් කරන් පොලිටිකල් මීඩියා වගේ විෂයන් දෙයක් ගන්නත් පුළුවන්. ඒක තෝරගන්න හැටි ඔබ දන්නවා. අවශ්‍ය නම් එදාට මම පැහැදිලි කරන්නම්. ඒ නිසා 2028 A level ඉංග්‍රීසි ලිටරචර් කරන්න බලාපොරොත්තු දරුවෝ 27 වෙනිදා පෙරවරු 8:30ට මගේ පන්තියට සහභාගී වෙන්න. ලින්ක් එක දාට එවන්නම්. සහභාගී වෙන්න අපේක්ෂා කරන ඔබ වේල පහින් ඔබේ WhatsApp අංකය මට යොමු කරන්න. මගේ අංකය මෙතන ඔබට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මට පණිවිඩයක් එවන්න. A level 2028 කියලා සඳහන් කරලා. හරි. බොහොම ස්තුතියි.